ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. රුසියාව කියලා කියන්නේ අපි හැමෝම දන්න රටක්. එහෙම දැනගන්න මූලිකුණ ප්‍රධාන හේතුවක් තමයි රුසියාව හා යුක්්‍රේණය අතර පවතින යුද්ධය. මේ යුද්ධය ආරම්භ වෙලා දැන් වසර 4කටත් ආසන්නයි. ඉතින් මෙච්චර කාලයක් යුද්ධයක් කිසිම ජයක් පැරදුමක් නැතුව කරනවා කියන්නේ රටවල් දෙකම ඉතාම බලවත් කියන එකයි. හොඳයි, අපි කතා කරන්න යන්නේ මේ යුද්ධයේ එක් පාර්ශ්වයක් වෙන රුසියාව සතුව පවතින එක්තරා විශේෂ ජෙට් යානාවක් පිළිබඳවයි. මේ යානාව ගැන කතා කරන්න විශේෂ හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි ශබ්දයේ වේගය ඉක්මවා යන වේගය. ඒ වගේම සතුරු රේඩර් පද්ධති වලට අහු නොවි ගමන් කිරීමට වගේම ඊටම දුරින් පවතින සතුරු යානාද හඳුනා ගැනීමට මේ ජෙට් යානාවට තියෙන හැකියාව. හොඳයි, එහෙනම් අපි යමුද වීඩියෝ එකට. වීඩියෝගේ අවසාන තත්පරෙත් එක්ක රැඳී සිටින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. හොඳයි, අපි කතා කරන්න යන මේ යානයේ නම තමයි Su-57 ෆෙලන් කියලා කියන්නේ. මේ ජෙට් යානය නිර්මාණය කරන්නෙත් රුසියාව විසින්මයි. ඒ වගේම මේ යානය පස්වන පරම්පරාවේ ජෙට් යානයක් ලෙස තමයි සැලකෙන්නේ. පස්වන පරම්පරාවේ ජෙට් යානයක් කියලා කියන්නේ වර්තමානයේ තියෙන දියුණුම තාක්ෂණය ඇතුළත් කරමින් නිෂ්පාදනය කරන යානාවලටයි. උදාහරණයක් විදිහට මේ Su-57 ෆෙලන් ජෙට් යානයට ඇතුළත් කරලා තියෙන ස්ටීල් තාක්ෂණය. මේ වගේ ප්‍රබල තාක්ෂණයන් ඇතුළු කරන්නේ පස්වන පරම්පරාවේ ප්‍රබල ජෙට් යානාවලටයි. මීට අමතරව තවත් විශාල තාක්ෂණික ලක්ෂණ ප්‍රමාණයක් මේ ජෙට් යානා සතු වෙනවා. ඒ ගැන අපි ඉදිරියට කතා කරමු. 2010 දී ප්‍රථම ක්‍රියාසැරිය සිදු කරන මේ ජෙට් යානය රුසියාවේ ගුවන් හමුදාවට 2020 දී එකතු වෙනවා. ඔයාලා හිතලා බලන්න, රේඩාර් පද්ධතිය වලින් සැඟවෙලා ශබ්දයේ වේගයත් ඉක්මවලා යන්න පුළුවන් කියන ජෙට් යානයක තියෙන භයානකකම ගැන. ජෙට් යානයේ දිග මීටර් 20.1ක් වගේම පියාපත්වල දිග මීටර් 14.1ක් වෙනවා. ඒ වගේම යානයේ උස මීටර් 4.6ක් වෙනවා. වේගය ගැන කියද්දී අපි කියවනේ ශබ්දයේ වේගය ඉක්මවා යනවා කියලා. ශබ්දයේ වේගය මනින්නේ මැක් කියන ඒකකයෙන්. ඉතින් මේ ජෙට් යානයේ උපරිම වේගය මැක් 2ක් වෙනවා. ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ දෙගුණයක වේගයක් මේ ජෙට් යානයට පවතිනවා කියලයි. මේ වේගය පැයට කිලෝමීටර වලින් ගත්තොත් පැයට කිලෝමීටර 2120ක වේගයක් මේ ජෙට් යානයට පවතිනවා. ඒ වගේම තමයි පොළොව මට්ටමේ සිට මීටර් 20000ක් ඉහළින් ගමන් කිරීමේ හැකියාවක්ද මේ යානය සතු වෙනවා. හොඳයි, අපි දැන් බලමු Su-57 යානයේ තියෙන තාක්ෂණය වගේම එහි පවතින ආයුධ පද්ධතිය පිළිබඳව. මේ යානාවේ තියෙන ප්‍රධාන තාක්ෂණය තමයි ස්ටීල් තාක්ෂණය කියලා කියන්නේ. සරලව ඒ කියන්නේ සතුරු රේඩාර් පද්ධතිය වලින් සැඟවෙලා මේ සිදු කිරීමට ඇති හැකියාවයි. මේ ආකාරයට යානය ස්ටීල් වෙන්න නම් යානාව නිර්මාණය කිරීමට එක්තරා විශේෂ මැටීරියල් එකක් සහ යානයේ හැඩය එක්තරා විශේෂ ආකාරයකට නිර්මාණය කරන්න අවශ්‍ය වෙනවා. ඒ ආකාරයෙන්ම මේ යානය රුසියාව විසින් නිර්මාණය කරලා තියෙනවා කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. වගේම තමයි ඇවියෝනික් සිස්ටම් කියන තාක්ෂණයද මේ යානාව සතු වෙනවා. ඒ කියන්නේ ඊටම ඈතින් පවතින සතුරු යානා හඳුනා ගැනීමට හැකියාවක් මේ යානයේ සතු වෙනවා. ඊට අමතරව ඉන්ටර්නල් වෙපන් බේස් සිස්ටම් එකද පවතිනවා. ඒ කියන්නේ ජෙට් යානයේ පිටත පවතින ආයුධ ඇතුළට ගෙන පියාසර කිරීමට ඇති හැකියාවයි. මේ ජෙට් යානයේ තියෙන ප්‍රධාන අවි පද්ධති ලෙස 30mm GSH කැනන් එක සහ එයාර් ටු එයාර් මිසයිල් ලෙස R77 KH-38 යන මිසයිල්ද පවතිනවා. ඊට අමතරව හයිප්සොනික් මිසයිල් වන කින්සාල් වර්ගයේ ප්‍රබල මිසයිල්ද දියත් කිරීම හැකියාවක් මේ ජෙට් යානයට පවතිනවා. ඉතින් රුසියාව බලවත් රටක් කියන එකට හොඳම සාධකයක් විදිහට අපිට මේ Su-57 ජෙට් යානය ගන්න පුළුවන්. ඔයාලා මොකද්ද මේ ගැන හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න. නැවතත් මෙවැනි වීඩියෝක් සමග හමු බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔබට සුබ දවසක්.